දැන් මේ රාවා ආප්ප තමයි හදන්නේ. ඒ සඳහා මට ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට රුලන් ඕන. පොල් කිරි ඕන. පොල් කිරිත් අවශ්‍ය ප්‍රමාණයට. මෙන්න මේ ඊස් මිශ්‍රණය මම කලින් හදාගෙන තියෙනවා. දැන් මේ හොඳට ඒක විනාඩි 10ක් විතර තිබ්බහම ඒකට ඊස් මේකෙන් කෝප කාලක් විතර මේ ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා. ඒකට ඊස් තේ හැඳි 2යි සීනි තේ හැඳි 2යි දාලා හොඳින් කවලම් කරගෙන ඒක මම විනාඩි 10ක් විතර පිපෙන්න තියලා තියෙනවා. මේ මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව අපිට ලුණු ඕන. මේ ආහාරය මේ රාවා අප්ප කියන එක අපිට ෂණිකවම හදා ගන්න පුළුවන්. මේක උදේ ආහාර වේලකට රාත්‍රී ආහාර වේලකට කෑමට ගන්න පුළුවන්. ඒකයි මම ෂණිකවම ඉක්මනට හදා ගන්න පුළුවන්. මේ ටික ඔක්කොම මම බ්ලෙන්ඩරේට දාලා මික්ස් කරගන්න තමයි දැන් හදන්නේ. මම මේක තමයි මේ බ්ලෙන්ඩ් කරලා හදාගත්ත මිශ්‍රණය. මම ඒකට බිත්තර 2ක් දානවා. පොඩ්ඩක් ඒක ගසාගෙන දානවා. දැන් මම මේ මිශ්‍රණය පැයක් විතර තියලා තියෙනවා මේක පොඩ්ඩක් පිපෙන්න. මෙන්න මම අර සාදාගත්ත මිශ්‍රණය පැයක් විතර පිපෙන්න තියනවා කිව්වනේ. මෙන්න පිපුණාට පස්සේ මේ හොඳට පිපිලා තියෙනවා මේක. මේ බලන්න මේ හොඳට මේ මිශ්‍රණය මේ පිපිලා තියෙන්නේ. දැන් අපි මේ මිශ්‍රණයෙන් තමයි ආප්ප ටික හදාගන්නේ. ඉස්සෙල්ලම අපි මේ ලිපපත්තු කරලා පෑන් එකක් ලිපේ තියාගෙන මම මේකේ තෙල් චූට්ටක් ගාගත්තා. දැන් මේ තෙල් ටික රත් වෙනකොට මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙන්න මේ වගේ හැන්දකින් එකක් වගේ එකක් ඔන්නෝම දාන්න. හරිද? දාලා මේක ආප්පේ වගේ ඕනනම් ඕගොල්ලන්ට මෙහෙම මේව කරන්න පුළුවන්. ඉතින් මම ලොකුවට මේක කරකවන්නේ නැහැ. ඊට පස්සේ මේක මූඩියකින් වහලා අර නෝමල් ආප්ප හදනවා වගේ වෙනසකට තියෙන්නේ. නෝමල් ආප්ප හදන්නේ අපි තාච්චුවනේ. මේකට තාච්චුවක් ඕනේ නැහැ. මේ වගේ පෑන් එකක් පොඩි පෑන් එකක් තිබුණාම ඇති. ඊට පස්සේ දැන් මම මේක මූඩියෙන් වහලා තියෙනවා මේක තැම්බෙන්න. මෙන්න මේ වගේ මේක දාලා මෙහෙම වහලා තියලා තැම්බෙනකොට මෙන්න මේ වගේ සිදුරු එන්න ඕන. මෙන්න මං හදපු රාවා අප්ප ටික මේ වීඩියෝ එක ඔයගොල්ලන් නරඹලා හොඳයි නම් මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ එක්කම මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ හදද්දී මේ කෑම එක හදද්දී මොකක් හරි ඕගොල්ලන්ට ගැටලුවක් මතුවුනොත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ රාවා අප්ප කන්න ඕගොල්ලන්ට ලුණු මිරිසක් හදා ගන්න ඕනනේ. ඒක නිසා මම මේ ලුණු මිරිස් හදන හැටි වීඩියෝ දෙකක්ම මගේ channel එකේ මීට පෙර පෙන්නලා තියෙනවා. මම ඒ වීඩියෝ දෙකම මේ රාවා අප්ප මේ වීඩියෝ එකේ පහලින් මම link එකක් ඒ වීඩියෝ දෙකේම link එක මම පහලින් දාන්නම්. ඕගොල්ලෝ ඒ link දෙක ටච් කරලා ඒ රෙසිපි දෙකත් බලන්න. මේ වීඩියෝ එක නැරඹූ සියලු දෙනාටම බොහොම ස්තුතියි.